තනි ගුප්ත ශිෂ්ටාචාරයක් එකම තැනකින් අධ්‍යයනය කිරීමට ලැබීම කෙතරම් නැවුම් සහගත අත්දැකීමක්ද? පසුගිය නොවැම්බර් මාස 1 වන දින ඊජිප්තුවේ ලෝක ප්‍රසිද්ධ ගීසා පිරමීඩ සංකීර්ණයේ ආසන්නයේම විවෘත කළ The Grand Egyptian Museum යනු තනි ශිෂ්ටාචාරයක් වෙනුවෙන්ම විශාල පිරිවැයක් යොදවා ඉදිවුණු ලොව ප්‍රථම මෙන්ම විශාලතම කෞතුකාගාරයයි. මේ අතිශයශාල නිර්මාණය පිළිබඳ ඔබ කිසිදා අසා නැති රහස් රැසක් මේ වීඩියෝවේ අන්තර්ගතයි. ඉතින් මේ වීඩියෝවේ අවසානයේ තෙක් රැඳී සිට මේ වීඩියෝව හරවත්තේ සිතෙනවා නම් පහළ තියෙන subscribe button එක press කර bell icon එක hold කරන්න. ඒ හරහා මෙවැනි විශේෂ වටිනා වීඩියෝ එසැනින් නැරඹීමේ හැකියාවක් පවතිනවා. ඊජිප්තුව කියලා කිව්ව ගමන් අපි කාටත් මතක් වෙන්නේ අති විශාල පිරමීඩ මමි සහිත গুপ্ত රටක් විදිහටයි. මේ গুপ্ত බවට තවත් නැවුම් රසයක් එක් කරමින් එකතු වුණු නිර්මාණය තමයි Grand Egyptian Museum කියන්නේ. මෙය ඊජිප්තුවේ කයිරෝ නුවර ගීසා පිරමීඩ සංකීර්ණයට කිලෝමීටර් 2ක් ආසන්නයේ ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක් යොදවා නිර්මාණය කළ අති සුවිසල් නිර්මාණයකි. මෙම කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ප්‍රකාශය 1992 වසරේ ජනපති හොස්නි මුබාරක් රජය යටතේ නිකුත් කළද ඒ සැබෑ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත්තේ 2005 වසරේදීය. 2023 වසරේදී මෙහි වැඩ කටයුතු සම්පූර්ණයෙන් නිම කර ඇති අතර මහජනතාව වෙත සම්පූර්ණයෙන් විවෘත කරන ලද්දේ 2025 වසරේ නොවැම්බර් මාස 1 වෙනිදායි. විවෘත කළ දිනයේම මෙය නැරඹීමේ අපේක්ෂාවෙන් සංචාරකයන් 18000ක් එක් දිනකදී පැමිණ ඇති බවට විදේශ මාධ්‍ය වාර්තා කරයි. මෙම කෞතුකාගාරය අත්හදා බැලීමේ විවෘත කිරීමක් පසුගිය වසරේ එනම් 2024 වසරේ ඔක්තෝබර් මාස සිදු කර තිබේ. එහිදී මාස 10ක් තුළ නරඹන්නන් මිලියන 1.5ක් පැමිණ ඇති බවට මාධ්‍ය වාර්තා කරයි. සරලවම කිව්වොත් ට්‍රයල් පීරියඩ් එකේදී දවසකට නරඹන්නන් 4000ක් පමණ අගයක් පැමිණ ඇති බවට වාර්තා කරනවා. මෙම කෞතුකාගාරයේ වර්ග මීටර් ලක්ෂ 5ක භූමියක් පුරා විහිදී ඇති අතර වර්ග මීටර් 1,67,000ක භූමියක කෞතුකාගාරය ඉදිකරවා තිබේ. මෙහි ස්ථීර ප්‍රදර්ශන ගැලරි, තාවකාලික ප්‍රදර්ශන ගැලරි, විශේෂ ප්‍රදර්ශන ගැලරි, ළමා කෞතුකාගාරයක් හා විශාල තිර සහිත සම්මන්ත්‍රණ ශාලා මෙන්ම පුරාවිද්‍යා සංරක්ෂණ ඒකකයකින්ද සමන්විතය. Grand Egyptian Museum ඉදිකරන ලද්දේ ඊජිප්ත් ඔරස්කොමි කන්ස්ට්‍රක්ෂන් සහ බෙල්ජියම් B6 සමූහයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසටයි. මෙම කෞතුකාගාරයේ පවතින සුවිශේෂීත්වය ගැන කතා කළොත් ඊජිප්තුවේ පූර්ව රාජවංශික යුගයේ හෙවත් ප්‍රී ඩයිනස්ටික් පීරියඩ් එකේ සිට රෝම ඊජිප්ත ශිෂ්ටාචාරය දක්වාම ඊජිප්ත ශිෂ්ටාචාරයේ විවිධ කාලච්ඡේදයන් වලට අදාළ ඊජිප්ත කෞතුක වස්තු රැසක් ප්‍රදර්ශනය සඳහා පවතී. වාර්තාවල සඳහන් වන්නේ මෙහි කෞතුක වස්තු ලක්ෂයකට අධික ප්‍රමාණයක් පවතින බවයි. මෙම කෞතුකාගාරය තවත් සුවිශේෂී වීමට ප්‍රධාන හේතුවක් තමයි පුරාණ ඊජිප්තුව රජ කළ පාරාවෝ රාජවංශයේ අවසාන රජවන ලාබාල ටූටන්කාමන් රජුගේ සොහොන් ගැබ ගැනීමෙන් සොයාගත් අධික වටිනාකමකින් යුත් පුරාවස්තු 5398ක් මෙම කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනයට විවෘතව පැවතීමයි. මෙහි පවතින සමහර පුරාවස්තු මහජනතාව වෙත ප්‍රදර්ශනය කරන පළමු අවස්ථාවද මේ වේ. මෙම කෞතුකාගාරය හරහා පුරාණ ඊජිප්තුවේ සහ එම ශිෂ්ටාචාරයේ රහස් රැසක් මහජනතාව වෙත නිරාවරණය වේ. මෙහි ඇති ශාලා විවිධ කොටස් වලට බෙදීමෙන් නැරඹීමේ පහසුව සහ පිළිවෙල සකසා තිබේ. මෙහි ඇති ප්‍රධාන ශාලාව තමයි ඇට්‍රියම් හෙවත් මහා ශාලාව. මෙය වර්ග මීටර් 10000ක වපසරයකින් යුක්තව වීදුරු වහල සහිතව විනිවිද පෙනෙන ලෙස මෙම ශාලාව නිර්මාණය කර තිබේ. ඊට ප්‍රධාන හේතුව තමයි ලෝක ප්‍රසිද්ධ ගීසා පිරමීඩ සංකීර්ණය මනාව දර්ශනය වීමේ අරමුණයි. මෙහි මීටර් 11ක් උස ටොන් 83ක් බර දෙවන පාරාවෝ රැම්සියස් රජුගේ ප්‍රතිමාව දැකගත හැකි වන අතර ඊට අමතර විශාල කෞතුක වස්තු 20ත් 30ත් අතර ප්‍රමාණයක් මෙහි ප්‍රදර්ශනය කෙරේ.
මෙහි ඇති ග්‍රෑන්ඩ් ස්ටෙයාකේස්වත් විශාල පඩිපෙළ ප්‍රදර්ශන ශාලා 12 සමග සම්බන්ධ වේ. මෙහි ඇති තවත් එක් සුවිශේෂී ව්‍යුහයක් තමයි ග්‍රෑන්ඩ් ස්ටෙයාකේස්. මෙම පඩිපෙළ අට්‍රියම් හෙවත් ප්‍රධාන ශාලාව හා ශාලා 12 හා සම්බන්ධ කරයි. මෙම විවෘත පඩිපෙළ මත කෞතුක වස්තු 60කට වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශනය කරන අතර තේමාත්මක කොටස් 4කට බෙදා වෙන් කරමින් ප්‍රදර්ශනය කරයි. රාජකීය ප්‍රතිමා, ආගමික කෘති, දෙවිවරු හා පාරාවෝ අතර සම්බන්ධතාවය නිරූපණය කරන කෘති මෙන්ම 13 වන රාජවංශයේ හර්මියෝන් ඇතුළු විවිධ යුගවලට අයත් ගල්මිනී පෙට්ටි ප්‍රදර්ශනය කෙරේ. මෙහි ඇති විශාලතම ඒකකය තමයි ශාලා 12 කියන්නේ. මෙම ප්‍රදර්ශන ශාලා මූල භූමි ප්‍රමාණයෙන් 3න් 1ක් පමණ ප්‍රදේශයක් පුරා විහිදෙයි. මෙහි ඇති කෞතුක වස්තු ක්‍රිස්තු පූර්ව 3100 සිට ක්‍රිස්තු වර්ෂ 400 දක්වා විහිදී තිබේ. මෙහි කෞතුක වස්තු 24000කට වඩා ප්‍රදර්ශනය කරයි. ශාලා අංක 1, 2, 3 තුල ප්‍රාග් ඓතිහාසික යුග, පූර්ව රාජවංශ යුග, මුල් රාජවංශ යුග, පැරණි රාජවංශ යුග හා පළමු සංක්‍රාන්තික යුග තුල තිබූ සුවිශේෂී කෞතුක වස්තු ප්‍රදර්ශනය කරයි. ශාලාංක 4, 5, 6 තුල මධ්‍ය රාජධානිය සහ දෙවන සංක්‍රාන්තික කාලයට අදාළ කෞතුක වස්තු ප්‍රදර්ශනය කරයි. ශාලාංක 4, 5, 6 තුල මධ්‍ය රාජධානිය සහ දෙවන සංක්‍රාන්තික කාලයට අයත් කෞතුක වස්තු ප්‍රදර්ශනය කරයි. නව රාජධානි යුගයට අදාළ පුරාවිද්‍යා වස්තු ශාලාංක 7, 8, 9 තුල ප්‍රදර්ශනය කරයි. ශාලාංක 10, 11, 12 තුල තුන්වන සංක්‍රාන්තික යුගයේ අවසාන යුගයේ සහ ඊජිප්තු, රෝම, ග්‍රීක යුගයන්ට අදාළව කෞතුක වස්තු ප්‍රදර්ශනය කරයි. මෙලෙස මෙම ශාලා සංවිධානය කර ඇත්තේ නරඹන්ගේ අධ්‍යයන පහසුව සඳහායි. මහජනතාවගේ අවධානය යොමු කරන ප්‍රධාන එක් ශාලාවක් තමයි ටූටන්ඛාමන් ශාලාව කියන්නේ. ශාලා 12 කොටසෙන් ශාලා 2ක් තුළ 18 වන රාජවංශයේ පාරාවෝ ටූටන්ඛාමන් රජුට අයත් කෞතුක වස්තු 5398ක් ප්‍රදර්ශනය කිරීම සඳහා ඊට ප්‍රස්තාව සලසා තිබේ. මෙම මුළු එකතුවම එකම ස්ථානයක ප්‍රදර්ශනය කරන ප්‍රථම අවස්ථාව මේ වේ. මෙම ශාලාව වර්ග මීටර් 7000ක් පමණ විශාල භූමියක නිමවා තිබේ. කෞතුකාගාරයක් තුළ තනි රජ කෙනෙකුගේ කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනයක් සඳහා වෙන් කළ විශාලම අවකාශය මේ වේ. මෙම ශාලාව නිර්මාණය කර ඇත්තේ කැණීම්වලින් සොයාගත් ටූටන්ඛාමන් රජුගේ සොහොන් ගැබට සමාන පරිසරයක් නිර්මාණය කරමින් වීම මේ සඳහා විශේෂ මහජන ආකර්ෂණය ලබා ගැනීමට ප්‍රධාන හේතුවයි. මෙහිදී රන් කිලෝග්‍රෑම් 110ක් යොදවා නිර්මාණය කෙරෙන ටූටන්ඛාමන් රජුගේ වෙස් මුහුණ සහ රන් ආලේපිත මිනිපෙට්ටි 3ක් සහ ආභරණ සහ තවත් භාණ්ඩ රැසක් මෙම කොටසේ සමන්විතයි. නමුත් ටූටන්ඛාමන් රජුගේ මමිය මෙහි නොමැති අතර ඒ කිසිදු විටෙකත් අදාළ ස්ථානයෙන් චලනය නොකෙරේ. ඊළඟට පවතින තවත් එක් සුවිශේෂී අංගයක් තමයි කුෆු නැව් කෞතුකාගාරය. වසර 46000ක් තරම් ඉපැරණි කුෆු රජුගේ සූර්ය බෝටු 2ක් ප්‍රදර්ශනය කිරීමට යොදවා ඇත්තේ මේ කොටසේය. තවත් එක් ප්‍රධාන ඒකකයක් තමයි මෙහි පවතින ළමා කෞතුකාගාරය. වර්ග මීටර් 5000ක් පුරා විහිදී තිබෙන මෙම නිර්මාණය අවුරුදු 6ත් 12ත් අතර ළමුන් වෙනුවෙන් අන්තර් ක්‍රියාකාරකම් හරහා පුරාවිද්‍යා අධ්‍යයනයට ඉඩ ප්‍රස්තාව සලසා දෙයි. මෙහිදී නිර්මාතෘගේ අපේක්ෂාව වෙනුවේ ක්‍රීඩාව තුළින් කුඩා දරුවන් ඉතිහාසය අධ්‍යයනයට යොමු කරවීමයි. වර්ග මීටර 40000ක් පුරා ව්‍යාප්ත වුණු සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ මෙහි ඇති තවත් එක් සුවිශේෂී අංගයකි. ආසන 1000ක ධාරිතාවයකින් යුත් ප්‍රධාන ශ්‍රවණාගාරයක් සහ ආසන 250 බැගින් වූ සම්මන්ත්‍රණ ශාලා 3ක් මෙන්ම 3D තියටර් රැස්වීම් ශාලාවලින් මෙම ඒකකය සමන්විතයි. මෙහි ඇති අනෙක් විශේෂම අංගය තමයි මැද පෙරදිගට පවතින විශාලම පුරාවස්තු සංරක්ෂණ හා ප්‍රතිසංස්කරණ සඳහා වන මධ්‍යස්ථානය මෙහි පැවතීම. මෙය කෞතුකාගාරයට බටහිර දෙසින් පිහිටා ඇති අතර මීටර 200ක් පමණ දිග උමගක් කරහා සම්බන්ධ වේ. මෙහිදී රසායන ද්‍රව්‍ය භාවිතා කරමින් සංරක්ෂණ ක්‍රියාවලිය සිදු කරයි. මෙම වීඩියෝව ඔබට වටිනවා යැයි සිතනවා නම් විශ්මතරණයේ YouTube channel එකත් සමගින් දිගටම රැඳිලා ඉන්න. ස්තුතියි. සුබ දවසක්.